ඔයගොල්ලෝ බලනවා නේද කොහෙද මේ ඉන්නේ කියලා. ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්න ගමන් මම මේ අද ඉන්නේ ඔයගොල්ලොත් එක්ක නවසීලන්තේ රොටරුවා කියන පැත්තේ තියෙන සම්ප්‍රදායික මෞරි නර්තන අංගයක් එක්ක එකතු වෙලා. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ නර්තනාංගය හැදිලා තියෙන්නේ හකා කියන නර්තනය සහ පොයි කියන නර්තන දෙකේ එකතුවක් විදිහට. මේ පේන මෞර්ය රණශූරයන්ගේ ජවය ඒ වගේම තමයි යාළගේ අතේ මේ තියෙන සාම්ප්‍රදායික අවිය හඳුන්වනවා තහිය කියලා. ඒ වගේම ඒගොල්ලන්ගේ මේ ගැඹුරු කටහඬ සහ ශරීරයෙන් පෙන්වන මේ චලනයන් ඒගොල්ලන්ගේ පරම්පරාගත ශක්තිය සහ ආඩම්බරය තමයි පෙන්වන්නේ. ඇත්තටම මේක නිකන් ඩාන්ස් එකක් නන් නෙමෙයි. මේක තමයි මේ මෞරි ප්‍රජාවගේ ආත්ම ප්‍රකාශනය. ඒ වගේම තමයි මේ කාන්තාව මේ ඉදිරිපත් කරන පොයි කියන නර්තනාංගයේදී මේ කුඩා පන්දුවක් වැනි කොටසක් හසුරුවනවා. ඒගොල්ලෝ ඒක කරන්නේ පුදුම සහගත වේගකින් සහ ලාලිත්‍යයකින්. එයාලා ඒකෙන් කියන්නේ සෝබාදහම සහ ඒගොල්ලෝ අතර තියෙන බැඳීම ගැන. ඒ වගේම මේ මෞරි ශිල්පයේදී රතු සහ කළු පාටින් යුක්ත ඇඳුම් ආයතන තමයි යාලා පාවිච්චි කරන්නේ. ඒ වගේම කියන්නේ ඒගොල්ලන්ගේ අනන්‍යතාවය සංකේතවත් කරනවා කියලා. ඒ වගේම තමයි මේගොල්ලන් මේ නර්තනාංගයේ කොච්චර වෙහෙසකාරී දෙයක් වුණත් ආරම්භයේ සිට අවසානය දක්වාම ඒගොල්ලන්ගේ උද්‍යෝගය නම් කිසිම අඩුවක් දකින්න තිබුණේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට මොනවද හිතෙන්නේ මේ අලුත් අත්දැකීම ගැන? ඔයගොල්ලන්ගේ අදහසත් පහලින් ලියාගෙන යන්නකෝ. එහෙනම් අපි වෙන දවසක තවත් අලුත් අත්දැකීමක් එක්ක එකතු වෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දැන්වම එකතු වෙන්න. ඔයගොල්ලෝ හැමෝටම එහෙනම් සුබ දවසක්.